ඔයාලා හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. නයිමිරිස් වගා කරලා සයිඩ් ඉන්කම් එකක් ගන්න කැමැත්තෙන් ඉන්න ඔයාට තමයි අද මේ වීඩියෝ එක. නයිමිරිස් වගා කරන්න ආසාවෙන් හිටියට සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එකපාරම නයිමිරිස් මිල වැඩි වෙලා ආයෙ අඩු වෙන එක. ඉතින් සමහර කාලවලදී කිලෝ එකක මිල රුපියල් 3000ටත් අධිකව යනවා. ඒ වගේම සමහර කාලවලදී ඒක 700 800 500 වගේ ගණන් වලටත් අලෙවි වෙනවා. ඉතින් වගාවක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් මේ නයිමිරිස් වගාවේ මිල ගැනත් අපි පොඩි දැනුමක් තියෙනවා නම් හොඳයි. ඉතින් මම හිතුවා එහෙම මිල වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මොකද සමහර කට්ටිය නයිමිරිස් වගා කරන්න ආසාවෙන් හිටියට මේ මිල උස් පහත් යන එක ගැන පොඩ්ඩක් දෙගිඩියාවෙන් ඉන්නවා කියලා මට තේරුණා. ඒ නිසායි මම මේ ගැන කියන්න හිතුවේ. ඒ වගේම මගේ පළවෙනි වීඩියෝ එකේදී මම දාලා තියෙනවා නයිමිරිස් වගාවේ මම නයිමිරිස් විකුණ ගන්න කඩන වීඩියෝ එකක්. ඒකෙදි මම වියදම අවමෙන් කොහොමද නයිමිරිස් වගාව මම පටන් ගත්තේ කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ මම කිලෝ එක අලෙවි කරේ 1800ට. එතකොට සමහර කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා එහෙම ගානකට අලෙවි කරන්න පුළුවන්ද අපිට එහෙම අලෙවි කරන්න අමාරුයිනේ බෑනේ කියලා. ඒක එහෙම වෙන්නේ කොහොමද? මිල වැඩි වෙන්නේ අඩු වෙන්නේ කොහොමද? ඒ ගැන තමයි මම අද මේ ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. නයිමිරිස් වගාව අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මං හිතනවා මිල අඩු වැඩි වෙන එක ගැනත් පොඩි හරි දැනුමක් තියෙනවා නම් ඒක එයාට ඉස්සරහට වගාව කරගෙන යන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. නයිමිරිස් මිල අඩු වැඩි වෙන්න හේතු සාධක කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රමුඛම සාධකය තමයි කාලගුණය. කාලගුණය කියලා කියන්නේ ඕනම වගාවක් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන දෙයක්. මොකද නයිමිරිස් ගැන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මෙන්න මේ කාල සීමාවේදී නයිමිරිස් මිල සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයකට වැඩිවෙන් යනවා මිල. ඒකට හේතුව වෙන්නේ මේ කාල සීමාවේදී වැස්ස ලැබෙන කාල සීමාවක් ඒත් එක්ක මල් පලදාව අඩු වෙනවා. සමහර ගස් දිලීර හානිවට ලක් වෙන්න පුළුවන් මේ අධික වර්ෂාව නිසා. ඒ වගේ හේතු සාධක නිසා අස්වැන්න අඩුයි. මේ අස්වැන්න අඩුවීම හින්දා අපිට සප්ලයි කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒත් එක්ක වෙළඳපොලේ ලොකු වටිනාකමක් මේ නයිමිරිස් වලට හම්බ වෙනවා. ඒකයි රුපියල් 3000 ගණන් වලට පවා ඒ කාලෙට මේ නයිමිරිස් මිල යන්නේ. වැඩි පිරිසක්ම වගා කරන්නේ මහාන් වගාවනේ. පොලිටනල් වල වගා කරන්නේ ඉතාම සීමිත පිරිසක්. ඒ නිසා ගොඩාක් වෙලාවට වර්ෂාවට අපේ වගාවන් අහු වෙනවා වැඩි. මේ කාල සීමාවේදී අමුමිරිස් මිල පවා ඉහළින් යනවා. හැබැයි ඒ අමුමිරිස් මිලට වඩා නයිමිරිස් මිල සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා. මං හිතන්නේ ඒ ගැන ඔයාලටත් එදිනෙදා වෙළඳපොලේ යද්දී අත්දැකීම් ඇති. මං කලින් කිව්වා වගේම මේ වැඩි වෙන කාල සීමාවල් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි ඒ මාස සීමාව වගේ. ඒ වගේම මේ මිල සාමාන්‍යයෙන් 1800 2000 2500 3000 මේ වගේ මිල ගණන් වලට යනකම් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කාලගුණ ගැන ගත්තොත් කාලගුණ නිසා ඊළඟට බලපෑමක් වෙන්නේ නයිමිරිස් වලට වියලි කාලගුණ තත්ත්වයේදී. වියලි කාලගුණික තත්ත්වයකදී ජල සම්පාදනය හරියට සිදු කරගන්න බැරි වුණොත් ගස්වල ඵලදාව අඩු වෙන්න පුළුවන්, මල් හැලෙන්න පුළුවන්. එතකොට ගහ වියලෙන්න පුළුවන්, කහ පැහැවෙන්න පුළුවන්. මෙයාගේ පෝෂණය හරියට යන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ කාරණා උඩදීත් අස්වැන්න අඩුවීමක් වෙනවා. මොකද අපි ගොඩක් කලාවට එලිමහන් වගාවන් කරන හින්දා වගා පාළු වෙන්න ඉඩ තියෙනවා හරියට ජල සම්පාදනය මේ කාලෙදී සිදු නොකළොත්. ඉතින් ඔයාලට කියන්නම ඕනේ මේ කාලෙදී අනිවාර්යෙන් ඔයාගේ පැල ටික බේර ගන්න හොඳට ජල සම්පාදනය සිදු කරන්න ඕනේ. ඒ වගේම වසොන් යෙදීම කරන්න පුළුවන්. ඒ කියන්නේ පිදුරු වලින් හරි ඔයා හදලා තියෙන ගහ වටේට පිදුරු ටිකක් දාන්න. එහෙම නැත්නම් කෙසෙල් බර ටිකක් කපලා චොටි චොටි කෑලි ඒවා ටිකක් දාන්න. ඒ තද අවරශ්මියෙන් ආරක්ෂා කරගන්න වට පුළුවන් නම් නෙට් එකක් භාවිතා කරන්න. ෂේඩ් නෙට් එකක් ඒ වගේ දේවල් ඔයාට සිදු කරන්න පුළුවන්. මොකද මේ වියලි කාලගුණ තත්ත්වයකදීත් නයිමිරිස් ඉහළ මිලකට අලෙවි වෙන නිසා.
ණය මිරිස් මිල ඉහළ පහළ යන තවත් හේතු සාධකයක් තමයි උත්සව සමය. ඉතින් මේ උත්සව සමයේදී ණය මිරිස් මිල ආයෙත් සීඝ්‍රයෙන් ඉහළට යනවා. සාමාන්‍යයෙන් අවුරුදු කාලෙදී නත්තල් කාලෙදී ණය මිරිස් ගොඩක් ගණන් ඒ වගේම මේ කාලෙදී හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමයි මේ ණය මිරිස් මිල ඉතා සීඝ්‍රයෙන් උත්සව කාලෙදී ගණන් යාමක් සිදු වෙන්නේ. ඒ වගේම ණය මිරිස් මිල ඉහළ යන තවත් හේතු සාධකයක් තමයි සමස්ත ආර්ථික උද්දමනය. ඒ කියන්නේ උද්දමනය වැඩි වෙද්දී ණය මිරිස් මිලත් උස් පහත් වීම, ඒ කියන්නේ අඩු වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට තවත් හේතු සාධකයක් බලපාන්න පුළුවන් ඉන්ධන මිල. ඉන්ධන මිලත් එක්ක ගොඩාක් වෙලාවට හැම දෙයක්ම තීරණය වෙනවනේ. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවා. ඒ වගේ දේවල් හින්දා හැම භෝගිකම වගේ ණය මිරිස් මිල විතරක් නෙමෙයි හැම භෝගිකම වගේ හැම දෙයකම වගේ මිල උස් පහත් වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඉතින් මේකට හේතු සාධකයක්. ඒ වගේම ණය මිරිස් මිල අඩු වැඩි වෙන්න තවත් හේතු සාධකයක් තමයි අතිරික්තයක් ගොඩ ගැසීම. ඒ කියන්නේ සාමාන්‍ය එකම කාලෙකදී මේ වගාව හැමෝම වගේ කරන්න ගත්තාම වෙළඳපොලේ අතිරික්තයක් ගොඩ නැගෙනවා. ඒකත් එක්කත් මේ මිල පොඩි පහත බෑමක් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජූනි, ජූලි, අගෝස්තු මෙන්න මේ මාසවල වල මිල පහත යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද හොඳට හිරු එළියත් ලැබෙනවා. ඒ වගේම අපි හරියට එතකොට ජල සම්පාදනය සිදු කරොත් හොඳ අස්වැන්නක් මේ කාල සීමාවෙදී අපිට ගන්න පුළුවන්. ඉතින් හැමෝම එක කන්නකදී වගා කරන්න ගත්තොත් එතනත් අතිරික්තයක් ගොඩ ගැහෙනවා. අන්න ඒ නිසා වගා මිල අපි වගා කරන මේ ණය මිරිස් වල මිල චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳටම උදාහරණ තමයි මමත් මගේ පළවෙනි අස්වැන්න ගත්තේ අගෝස්තු මාසෙදී. එතකොට මට මගේ වගාවේ පළවෙනි අස්වැන්න මට අලෙවි කරගන්න උනේ රුපියල් 500ක් වගේ මිලකට. මොකද ඒ කාලේ මිල අඩු නිසා. ඔයා ණය මිරිස් වගාව සිදු කරන්න කැමති කෙනෙක් නම් මම මේ කියන කරුණු ගැන චුට්ටක් අවධානය වැඩියෙන් යොමු කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි කියලා හිතනවා මම හරියට කළමනාකරණය කරගෙන ඔයාගේ වගාව සිදු කරගෙන යන්න. පළවෙනි දේ තමයි ඔයා වගා කරන සීසන් එක ගැන ඔයා පොඩි අධ්‍යයනයක් කරලා ඉන්න. ඒ කියන්නේ වගාව සිදු කරන්න හොඳ කාල සීමාව කොයි වගේද කියලා. මම උදාහරණයක් විදිහට කියන්නම්. ඒ කියන්නේ දැන් අපි නොවැම්බර් දෙසැම්බර් කාලය අපි කියන්නේ වර්ෂාවාදික කාලයක් කියලානේ. මේ කාලෙදී ඔයාගේ ඔය පැල ටික හිටවන්න ගත්තොත් එලිමහන් වගාවක් කරන කෙනෙක් නම් පොඩක් ඒකෙන් අලාභ හානි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. හැබැයි මේ වර්ෂා කාලෙ එද්දී ඔයාගේ පැලවලට මාස එකමාරක් දෙකක් වගේ ගිහිල්ලා නම් වර්ෂාව වැටුණත් එයාට ශක්තිමත් භාවයක් තියෙනවා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා නිරුපද්‍රිතව ඉන්න. ඉතින් ඒ වගේම මේ වර්ෂා කාලෙදී ඔයාට පුළුවන් පොලි ටනල් එක වගා කරන්න. එහෙම නැත්නම් හොඳ බඳුන් වල වගා කරනවා නම් ජලය බැස යන විදිහට ඒ බඳුන් හොඳට සකස් කර ගන්න. ඒ වගේම මිල අඩු කාලෙදී ඔයාගේ අස්වැන්න ඔයා අඩු මිලට අලෙවි කරන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් ඒවා ණය මිරිස් පේස්ට් එකක් විදිහට හදලා තියාගන්න. ඒ වගේම ණය මිරිස් වේලලා දැන් අපි අමු මිරිස් වේලලා වියලි මිරිස් කරගන්න යන්නේ. ඒ වගේ වියලි මිරිස් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ආයෙත් අර මිල වැඩි කාලෙදී ඔයාගේ මේ මිරිස් ටික හොඳ ගානකට අලෙවි කරගන්න. ඔයාට පුළුවන් මිල අඩුවෙන් යන මාසවල වලදී මේ ගස් හොඳට නඩත්තු කරන්න. නඩත්තු කරලා මිල වැඩි වෙන මාසවලට සූදානම් කරන්න පුළුවන්. එතකොට වැඩි ඵලදාවක් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔයා ගෙදර ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට සයිඩ් ඉන්කම් එකක්, ඒ කියන්නේ අමතර ආදායමක් ගන්න හොඳම වගාවක් තමයි ණය මිරිස් වගාව. මමත් ජොබ් එකක් කරන ගමන් තමයි මගේ ණය මිරිස් වගාවේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් එකපාරම මහා පරිමාණ වගාවකට යනවට වඩා පැල 20ක් 30ක් හදලා ඒ අත්දැකීම ගන්න. එතකොට ඒකට රෝගයක් ආවත්, දිරීර හානියක් ආවත් අපිට ඒ දේවල් මුලින්ම අත්දැකලා දැකලා පොහොර දාන විදිහ වුණා ස්ටෙප් බයි ස්ටෙප් අපිට තේරුම් යනවා. ඉතින් මම හිතනවා මම මේ කියපු දේවල් එක්ක ඔයාලට පොඩි දල අදහසක් එන්නේද කියලා. මිල කොහොමද අඩු වැඩි වෙන්නේ? ඒ වගේම වගා කරන්න සුදුසු කාල පරාසය මොකද්ද? මේ වගේ දේවල් පොඩි දැනුමක් එන්නේද කියලා මම හිතනවා. ඉතින් මම ඒ වගේම ඔයාලට ආරාධනා කරනවා ඔයාලා දන්න තව දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම හිතන්නේ දැනුම බෙදා ගන්න එක අපි හැමෝටම වැදගත්. නොදන්න දේවල් ගොඩක් අපිට දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඔයාලේ කමෙන්ට්ස් වලින්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. මෙතෙක් වෙලා මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.